මේ ආණ්ඩුව රටේ අධ්‍යාපන විනාශ කිරීමට එරෙහිව ජනතාව සියල්ලක් එකතු විය යුතුයි. සෝදුපත් බලලා පොත මුද්‍රණය කළ මොඩියුල් එකට දාලා ඒ ගුරු සංගමේ නියෝජිතයාගේ ප්‍රකාශ කරේ නැත්නම් මේ විදි දරුවන්ට බෙදලා මේක විශාල වැරද්දක්. දැන් රටේ දරුවන් සමග සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අධ්‍යාපනය. ඒ වගේම තමයි රටේ දරුවන්ගේ සංස්කෘතිය විනාශ කරමින් මොඩියුල් ගැටලු විතරක් නෙමෙයි මේ අධ්‍යාපනය හඳුන්වා දීම තුලින් නිදහස් අධ්‍යාපනයට මරුපහරක් එල්ල වෙන බවට පෙන්වා දෙන්න කැමති. ඕස්ට්‍රේලියාව අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරනවා. ස්වීඩනයේ ඩිජිටල් කරණයෙන් ඉවත් වෙලා ළමයිව නැවතත් ප්‍රායෝගික පෙළපොත් කර රැගෙන උත්සාහ කරන අවධියක ඒ බැහැර කරන ක්‍රමයක් අපේ රටේ ගෙල්ල තියෙන සංස්කෘතියත් රටේ අනන්‍යතාවයත් විනාශ කරන්න හදන මේ අධ්‍යාපන සංස්කරණය වහා හකුලා රටට ගැළපෙන ශ්‍රේම ගුරු සංගම් අවස්ථා ගණනාවකදී මේකට විරෝධතාවය දැක්වුවා. ඔවුන්ට අවස්ථාවක් ලබා නොදී ඔවුන්ට සාකච්ඡාවක් ලබා නොදී ඒකමතියව ගෙනලා කෙනෙක්ගේ මතයක් අහන්න නැතුව වැඩේ වැරදුනාට පස්සේ දැන් විපක්ෂයට චෝදනා කළ වැඩක් තියෙනවද කියලා අහන්න කැමති. හැමෝදාම නිශ්ශබ්දව ඉන්න බෑ. වැරදි දැක ගුරුවරයෙක් වශයෙන් ඔබගේ දේශපාලනය මොකක්ද? ඒකටත් විපක්ෂයට චෝදනා කරනවා. විපක්ෂය කියන්නේ දේශපාලනය විෂය ඉගෙන ගන්න දරුවෝ දන්නවා. දේශපාලනය කියලා කියන්නේ සාධාරණ විවේචන කිරීම තමයි විපක්ෂයේ කාර්යභාරය. ඔවුන්ට සවන් දෙන රටේ ජනමතය නියෝජනය කරන්නේ